අයිබෝන් කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔන්න අද දවසෙත් බොහොම වටිනා වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලා හමුවට රූයිට්ස් අපි පැමිණිලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අදත් ආදරෙන් අපේ channel එකට ඔයාලව පිළිගන්නවා. එහෙමනම් අද අපි මොනවද මේ හදන්නේ? ඉතින් සම්බුදුරජාණන් වහන්සේට අග්‍රතම විදියට පූජා පවත්වන්නට අපි හැමෝම කැමතිනේ. ඉතින් බුද්ධ පූජාවන් නිවැරදි ආකාරයෙන් සිදු කරනකොට මහත්ඵල මහානිශංස ලැබෙනවා, ලොකු පිනක් රැස් වෙනවා. ගොඩක් දෙනෙක් මෙවැනි පූජාවන් සිදු කරන විදිහ ගැන දන්නේ නැහැ. ඉතින් රූයිට්ස් channel එකෙන් නිරන්තරයෙන් ඔයාලට මේ වගේ දේවලුත් අපි අරන් එනවා. මතක ඇති ඔයාලට වීලඳ චතුමදුර එහෙම හදන විදිහත් කියලා දුන්නා. ඉතින් ඒ වගේම තමයි ඔන්න අද දවසේ ඒ නොඑක ආකාරයෙන් පූජාවන් අතරින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා පිළිගන්වන ශීර පායාස දාණය කොහොමද හරි හැටි නිවැරදිව හදාගන්නේ කියලා අද දවසේ කියලා දෙනවා. දැක්ක පමණින් හිතෙන්න පුළුවන් මේක කිරිපිඩු දානයක්ද කියලා. නැහැ. අපි ඒක ගැනත් ඉස්සරහදී කතා කරමු. මේක හදන විදිහේ වෙනස්කම් ටික අපි ඉස්සරහදී කොහොමද කතා කරනවා. එහෙමනම් subscribe කරලා නැත්නම් තාමත් රූයිට්ස් YouTube channel එක subscribe කරගෙනම මේ දිහාවට එන්නකෝ. ඉතින් මේ ශීර පායාස සෑදීම සඳහා අපි භාවිතා කරන්නේ රුලං. එහෙම නැත්නම් රාවා කියලාත් හඳුන්වනවා. මෙහිදී රුලං ග්‍රෑම් 250ක් අපි භාජනයකට දා ගන්නවා. ඉතින් මේ ශීර පායාස කියන්නේ කිරිබත් කියලා හිතාගෙන හිටියානම් කිරිබත් නොවේ, කිරිපිඩු නොවේ. මේ රුලන් ටික බැදලා නම් නෙවෙයි අරගන්නේ. ඊට පස්සේ මේකට වතුර එකතු කරන්න. ගොඩාක් වතුර දාගන්න එපා. ටිකක් මේ රුලන් ටික තම්බගෙන ඉද්දි ඊට පස්සේ අපි මේකට එළ කිරි එකතු කරනවා. මෙහි ඉතිහාස කතාව ගැන කියනවා නම් බෞද්ධයෝ විදියට අපි මේවා දාන්නවා. මීට වසර 2600කට පෙර සුපින්බර වෙසක් පොහොය දිනයක උරුවෙල ජනපදයේ සේනානී නම් නියම් ගමේදී ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කිරි ආහාරින් පුදනු ලැබුවා. ඉතින් සුජාතා සිටු දියණිය විසින් පූජා කරන්නට යෙදුනේ ශීර පායාස දානේ වළඳලා එදින හවස් යාමයේ වජ්‍රාසනයේ වැඩ සිටි බෝසතාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. පොතපතේ සඳහන් වෙන විදිහට නම් මේ ශීර පායාස දාණය මහත්ඵල මහානිසංස දෙන දානයක් නෙතින් මේක සැකසෙද්දී මහා බඹුවේට ඉහලින් ජත්‍රයක් දැරූ බවත්, සතරවරම් දෙවිවරු සතර දෙසින් රැකවල් කර බවත්, සක් දෙවිඳුනේ පිසින්නට සඳුන්දර දැල්වූ බවත්, දෙවිවරුන් දිව්‍ය ඕජසයට එක් කළ බවත් පොතපතේ සඳහන්. එදේ ශීර පායාස කියන්නේ කිරිබත් යයි වැඩි දෙනෙකු හිතුවත් කිරිබත් නොවේ කියලා මම කිව්වේ ඒකයි. උතුරු ඉන්දියාවේ කිරිබත් සෑදීමක් හෝ කෑමක් හෝ නැහැ. ඉතින් ඔන්න මේ විදිහට රුලං ටික හොඳට එලකිරිවල අපි හොඳට කලවම් කරමින් මේක හොඳට රත් කර ගන්නවා. ඉතින් ගොඩාක් ගින්දර දාගන්න එපා, නැත්නම් මේක කැටි ගහන්න බලනවා. ඊට පස්සේ තලාගත් එනසාල් කරාමු නැටි තමයි මේ විදිහට කුඩු කරලා දාගන්නේ. තලාගත්ත සුදුලුණු ඉඟුරු තමයි දැන් අපි දාගන්නේ. ඉතින් මේ ශීර පායාසය කියන්නේ කැඳ විශේෂයක්, රසවත් කැඳක්. ඒ සෑදීමට ප්‍රධාන වශයෙන් ගන්නේ තීරිඟු දාන්නේ පිටි කොටස. එහෙමත් නැත්නම් කියනවා නම් තීරිඟු දාන්නේ බැද කොටා පිටි වෙන්නට පෙර ලබාගෙන ඒ කොටසට තමයි උතුරු ඉන්දියාවේ මේ රාවා කියන නමින් හඳුන්වන්නේ. ඉතින් අපේ රටට රුලං යන පෘතුගීසි වචනයෙන් හඳුන්වන්නේ මෙන්න මේ වර්ගය. ගොඩක් දෙනා රුලං කෑවට මේව හැදෙන්නේ කොහොමද දන්නේ නැහැ. ඉතින් තීරිඟු ඇටෙන්නේ මේ රුලං හැදෙන්නේ. ඉතින් මේකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා තීරිඟු ඇටේ: ජර්ම්, බ්‍රෑන් and එන්ඩෝස්පර්ම් කියලා. ඉතින් මේ එන්ඩෝස්පර්ම් කියන කොටසෙන් තමයි රුලං හදාගන්නේ. කතාවත් එක්කම හකුරු කුඩු කරලා එකතු කරගත්තා. මෙහිදී අපි මේ ශීර පායාසයට ලුණු එහෙම නැත්නම් සීනි එකතු කරන්නේ නැහැ. ඉතින් දැන් ඔයාලට මේක අඩු ගින්දරේ හොඳට කලවම් කරන්න බලන්න. ටිකක් ගින්දර වැඩි වුණොත් කැටි ගහනවා. ඉතින් හොඳට මේක කැටි අයින් වෙනකන් හොඳට ඔයාලට පුළුවන් හැඳිගා ගන්න. හොඳට හැඳිගා ගත්තට පස්සේ මේ විදිහට පොඩියට කපාගත්ත කජු එකතු කරන්න පුළුවන්. ඒ වගේම රටේනි පොඩියට කපාගෙන දාගන්න මුත්තර පලං එකතු කරන්න. ඒ ටිකත් හොඳට කලවම් කරගන්න. මම ඉස්සෙල්ලා කීකියා හිටියේ තිරිඟු වර්ග කීපයක්ම ඔන්න තියෙනවා. ඉතින් පෝෂණ ගුණෙන් වැඩි තිරිඟු වර්ගය තමයි ඩුරම් කියලා කියන්නේ. ඉතින් මේවායින් තමයි ඔන්න රුලං හදන්නේ.
ආලගේ ලොකුරු මගේ අම්මා මාත් එක්ක ඔන්ලයින් කතා කරන වෙලාවේදී ඔයාලට කියලා දෙන්න කිව්ව වැදගත් වීඩියෝ එකක් තමයි අද දවසේ ඔන්න ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔයාලට මතකත් ඇති චතුමදුර සහ විලඳ හදන විදිහත් අපි වීඩියෝ එකක් කරලා තිබ්බා. ඒ වීඩියෝ එකත් බලලා නැත්නම් ඒක බලන්නත් කැමති ඔයාලට වීඩියෝ ලින්ක් එක පහලින් දාන්නම්කෝ. මේ විදිහට තමයි ශීර පායාස හදාගන්නේ. ඉතින් මේක ගුලි කළ නොහැකි. ඒක මතක තියාගන්න. ඒ වගේමයි දියාරුවට හදාගන්නත් එපා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේට පූජා කරද්දී පාත්‍රයක තමයි පූජා කරන්නේ. සාමාන්‍යයෙන් මගේ අම්මා කියන විදිහට මේක හදද්දී හරියට පිරිසිදු වෙන්න ඕන. අපි පේ වෙනවා කියලා කියන්නේ මාස 3ක් තිස්සේ කිල්ල අහු නොවි තමයි මේක හදන්නේ. උඩුවියන් බැඳලා හිස් ආවරණ දාලා ඒ වගේම තමයි මුඛවාඩම් බැඳගෙන සඳුන් දර වලින් තමයි හදන්නේ. මේ සකස් කරන්නේ පිරිසිදු ස්ථානයක පිරිසිදු ඇඳුම් පැළඳුම් ආදී ඇඳගෙන පිරිසිදු උපකරණම පමණක් යොදා ගනිමින් තමයි මේ සකස් කරගන්නේ. ඒ වගේමයි මේ සැකසීමේදී වටේ ඉන්න පිරිස බුදු ගුණ කියමින් ඒ වගේම බුදු ගුණේම සිතමින් තමයි මේ සකස් කරන්නේ. මට මෙහෙනම් පාත්‍රයක් නැති හින්දා මම මේ විදිහට මැටි මුට්ටියකට තමයි ශීර පායාසය හදාගෙන දාගත්තේ. ඉතින් එයට උඩින් ඔයාලට පුළුවන් ගිතෙල් එකතු කරන්න, ඒ වගේම මීපැණි දාගන්න, හකුරු කුඩු ටිකක් එකතු කරන්න, ඒත් එක්කම කජු ටිකක් දාගන්න, ඒ වගේමයි මුත්තරප්පලන් ටිකකුත් දාගන්න. අපි බාහිරව කෙතරම් පිරිසිදු වුණත් වැඩක් නැහැ. හිතෙන් පිරිසිදු නැත්තම්. ඉතින් මේ අයුරින් ඉතා පිරිසිදුව සහ ශ්‍රද්ධාවෙන් යුතුව සකස් කරගත් මේ ශීර පායාසය සිල්වත්ව මහත් සැදැහැතියෙන් කර්මඵල අදහාගෙන භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කිරීමෙන් මහත්ඵල මහානිශංස ලැබෙනවා. ඉතින් ඔන්න අද දවසෙත් ඔයාලට වටිනා වීඩියෝ එකක් මේ අයුරින් ඉදිරිපත් කරා. ඉතින් මොනා හරි ගැටලු තියෙනවා නම් පහලින් ඔයාලට කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන්. දැන් ඉතින් අහන්න එපා මේක හදලා අපිටත් කන්න බැරිද කියලා. මම වීඩියෝ එකේ පුරාම කිව්වා බුදුරජාණන් වහන්සේ උදෙසා පමණක්මයි ශීර පායාස දානය හදන්නේ. කන නොකන එක ඔයාලගේ තීරණය. එහෙමනම් මෙවැනි වීඩියෝ ෂෙයා කරන්න, ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙමනම් තාමත් subscribe කරලා නැත්නම් රෝහිත්ස් YouTube channel එක subscribe කරන්න. එහෙමනම් අප සියලු දෙනාටම උතුම් වූ ශ්‍රී සම්බුද්ධ පූජාවන් මනාකොට සකසා සිදු කරලීමේ භාග්‍ය උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම් සුබ දවසක්.